La 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 la. මට ආලෝකෙ ගෙන දේවි සංසාරේ මට ආලෝකෙ ගෙන මම බැලුවේ අවුරුදු 15කට විතර පස්සේ තමයි මම මගේ උපන් ගමට ආවේ. මෙහි තියෙන ලස්සන දැක්කම මට හිතෙනවා මම මොන තරම් පව්කාරයෙක්ද කියලාලෝ. අර කොළඹට වෙලා තනි අපායන්නේ එක. වෙලාවකට මම මෙහෙම හිතනවා. හරිද? වෙලාවකට මේ ඔක්කොටම මුල අර රචනාව කියලා හිතෙනවා. මොකද දන්නද? අර ශිෂ්‍යත්ව ලියු රචනාව. ආන්න ඒක. පොඩි කතාවක් තියෙනවා කියන්නේ ඒකට. මම කියන්න ඉස්සරහට යන්කෝ. අපේ අවුරුද්දේ ශිෂ්‍යත්ව රචනාවට ආවේ මොකද්ද කියලා දන්නවද? ගමේ අසිරිය. මම ලිව්වා හැඩ වැඩ දාලා දොඹෙන් යන්න ගමේ අසිරිය ගැන. අපි මගේ යාළුවා කියන්නම තුණානේ මට යාළුවෙක් හිටියා මෙහෙ. මිනිහත් අද හම්බුනේ අවුරුදු 15කට විතර පස්සේ. මිනිහට රචනාව ලියන්න බැරි වුණා. ඉතින් රචනාව ලිව්ව නිසා මං ගියා කොළඹට. මිනිහා ගියා කුඹුරට. ඒත් වෙලාවකට හිතෙනවා මං හරි පව් කියලාලු. මේකත් තියෙන අමුතුයිනේ. දැන් ගමේ අසිරිය කියන රචනාව හොඳටම ලිව්ව හින්දා මට ගම දාලා යන්න වුණා. ඒත් ඒක ලිව්වේ නැති හින්දා අරුට ගමට වෙලා මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරගෙන ඉන්න පුළුවන් වුණා. ඒක අසාධාරණ. සිරාවට මටත් හිතෙනවා එදා රචනාව නොලිය හිටියනම් හොඳයි කියලා. චුට්ටකින් නෑ.